හලෝ සෙට් එක කොහොමද ඉතින් අදත් මම වීඩියෝ එකක් දාන්න කියලා හිතුවා. අද මට ඇවිල්ලා තියෙනවා SE2 ෆෝන් එකක්, iPhone SE2 එකක්. මේක තනමල්ල කස්ටමර් කෙනෙක්ගේ ෆෝන් එකක්. එයා ආපු වෙලාවේ මට කිව්වේ එයාට ඔරිජිනල්ම ඩිස්ප්ලේ එකක් දාලා ඕනි කියලා. මේ normal quality නම් එයාට එපා කිව්වා. ඔරිජිනල්ම quality එක තියෙන්න ඕනි කියලා කිව්වා. බලමු අපි වැඩේ යන්නේ කොහොමද කියලා. ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් ගෙනල්ලා තියෙන්නේ. අපි ගාව තියෙනවා. හරි. බලමු වැඩේ යන්නේ හැටි. සහ මේක වැඩේ ඉවරුනාට පස්සේ කොහොමද තියෙන්නේ කියලාත් අපි බලමු. ඔරිජිනල් ඩිස්ප්ලේ එක තමයි අපි රිප්ලේස් කරන්න යන්නේ. බලමු ඔරිජිනල් ඩිස්ප්ලේ. දැන් මේක ඉස්සෙල්ලාම අපි කරන්නේ මේක හයි කරන්න කලින් අපි චෙක් කරගන්න ඕනේ. මොකද කොච්චර ඔරිජිනල් කියලාවත් මොනවා හරි අවුලක් තිබුණොත් එහෙම අපි රිටර්න් කරගන්න පුළුවන් විදිහට තියාගන්න ඕන නිසා අපි මේක රීප්ලේස් කරන්න කලින් ඉස්සෙල්ලාම චෙක් කරගන්න ඕනේ. බලමු. ඩිස්ප්ලේ එක නම් චෙක් කරගෙන ඉවරයි. ඩිස්ප්ලේ එක හොඳම මට්ටමේ තියෙනවා. කිසිම අවුලක් නැහැ. සුපිරිම ක්වොලිටි එක තියෙනවා. මම වැඩේ ඉවර කරලාම ඔයාලට පෙන්නන්නම් මාර ක්වොලිටි එකක් තියෙන ඩිස්ප්ලේ එක ඔරිජිනල්ම. මොකද ගොඩක් කට්ටිය අර ඩිස්ප්ලේ එකක් දානකොට යාලා බයයි මේක ඔරිජිනල්ද නැත්නම් මේක ක්වොලිටි අඩු එකක්ද. මේක කිසිම අවුලක් නැහැ. හොඳ ඩිස්ප්ලේ එකක්. රීප්ලේස් කරලාත් බලමු අන්තිමට කොහොමද මේක සෙට් වෙන්නේ කියලා. ඉතින් අපේ වැඩේ ඉවරයි. රන් කරලා බලමු. ඔන්න ඉතින් වැඩේ වුණාට පස්සේ මෙන්න මේ විදිහට සුපිරියටම තියෙන ඩිස්ප්ලේ එක ඔරිජිනල්ම ඩිස්ප්ලේ එක. iPhone SE2 ඩිස්ප්ලේ රිප්ලේස්මන්ට් එක මේ විදිහට ඉවරයි. ඉතින් ඔයාලගෙත් iPhone තියෙනවා නම් ඩිස්ප්ලේ චේන්ජ් කරගන්න හරි iCloud එකක් අන්ලොක් කරගන්න හරි සිග්නල් ප්‍රශ්නයක් හරි මොනවාම හරි ඉෂුව එකක් තියෙනවා නම් දෙනු ටෙක්නොලොජි අපේ ෂොප් එකට අරන් එන්න. නැත්නම් courier කරලා එවන්නත් පුළුවන් ඔයාලට. අපි වැඩේ ලෙසටම කොට දාලා දෙන්නම්. හරියම් ආයෙත් දවසක හම්බෙමු. ජය වේවා.